තමන් කියලා ගෙයක් ගන්න හැම කෙනෙක්ගේම බලාපොරොත්තුවක්නේ ගේ හරහා වෙල්ත් එකක් බිල්ඩ් කරන එක. එතකොට ගෙයක් තියෙනවා නම් කාලයත් එක්ක ගේ වටිනාකම වැඩි වෙනවා. එහෙම වැඩි වෙච්ච වෙලාවේදී සමහර ලාවට ඒ ගෙදර ඉක්විටි තමන්ට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට තමන්ගේ බෙනිෆිට් එකට ඉක්විටි පාවිච්චි කරන්නේ කොහොමද? මේ මොකද්ද මේ ඉක්විටි කියන්නේ? ඉක්විටි එළියට ගන්නවා නම් ඒ ගෙදරින් තියෙන ක්‍රම මොනවද කියලා මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. ඉතින් අපි බලමුකෝ මොකද්ද මේ ඉස්සලම ඉක්විටි කියන්නේ කියලා ගෙදරක තියෙන. අපි හිතමු ගෙයක් ගත්තා කියලා කෙනෙක් 500,000 වලට. ඒ 500,000 වලට ගත්තේ ගෙදර කාලයත් එක්ක ඇප්‍රිෂিয়েට් වුණොත් එහෙම අපි හිතමුකෝ 700,000 වලට. එතකොට ඒ වගේම තමයි මෝගේජ් එක ගෙවනකොට මෝගේජ් එකත් ඩික්‍රීස් වෙනවානේ. එතකොට මොකද්ද මේ Tamanට තියෙන ඉක්විටි කියන්නේ? ප්‍රොපර්ටි වැලියු එකයි මෝගේජ් බැලන්ස් එකයි අතර තියෙන වැලියු එක තමයි Tamanගේ ඉක්විටි කියන්නේ. ඒ කියන්නේ දැන් ලක්ෂ 7 ප්‍රොපර්ටි වැලියු එක කියන්නේ දැන් කවුරු කෙනෙක් ප්‍රොපර්ටි එක විකුණනවා නම් හිතමුකෝ ලක්ෂ 7යි කියලා. එහෙනම් මෝගේජ් බැලන්ස් එක ලක්ෂ 4යි කියමුකෝ. ඔය ලක්ෂ 7 ලක්ෂ 4ට තියෙන ඩිෆරන්ස් එක තමයි ඉක්විටි කියලා කියන්නේ. එතකොට කාලයත් එක්ක ප්‍රොපර්ටි එක ඉක්විටි වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර කාලවල සමහර මාකට්ස් වලදී ප්‍රොපර්ටි එක බයි කරා නම් මොනවා හරි ප්‍රයිස් එකකට ඉන්ට්‍රස්ට් රේට් වැඩි වෙන නිසා හරි මාකට් එකේ තියෙන අනිත් හේතු නිසා ප්‍රොපර්ටි වැලියු එක අඩු වෙනවා වෙන්න පුළුවන්. ඒ වෙලාවේදී ඒක නෙගටිව් ඉක්විටි පොසිෂන් එකක් වෙනවා. ඒ කියන්නේ දැන් මෝගේජ් බැලන්ස් එක ලක්ෂ 7යි ප්‍රොපර්ටි වැලියු එක ලක්ෂ 6යි. එහෙනම් ලක්ෂයක් මෝගේජ් එකට වඩා ප්‍රොපර්ටි එකේ වැලියු එක අඩු වෙච්ච අවස්ථාවක්. දැන් අපි කතා කරමුකෝ ඉක්විටි ටේක් අවුට් කියන සිටුේෂන්. ඒ කියන්නේ Tamanට ඉක්විටි තියෙනවා. Taman කොහොමද ඒ ඉක්විටි Tamanගේ වාසියට පාවිච්චි කරන්න කියලා. දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ ඉක්විටි කියන්නේ ඩිෆරන්ස් එක ප්‍රොපර්ටි වැලියු එකයි මෝගේජ් බැලන්ස් එකේ ඩිෆරන්ස් එක. දැන් බැංක් එකකට ගිහිල්ලා ඉක්විටි ගන්නවා නම් සාමාන්‍යයෙන් තියෙන ක්‍රමයක් තමයි ගෙදර රීෆයිනෑන්ස් කරලා ඒකට අදාළව ඉක්විටි ගන්න පුළුවන්. දැන් මෙතන රීෆයිනෑන්ස් කරනවා කිව්වම ඒ කියන්නේ දැන් මෝගේජ් එකක් ඕල්රෙඩි ගෙදරට තියෙනවා. ගිහිලා දැන් රීෆයිනෑන්ස් කරනවා.